ආයුබෝවන් සුබ දවසක්. අංක විද්‍යාවේ ඔබ දන්න දෙයක් ගැන නොදන්න තැනකින් කතා කරන්න අදත් මම සූදානම්. හොඳයි අපි බලමු ඔබ ඉපදුන දිනය අයිති වෙන්නේ මොන කාණ්ඩයටද කියලා. ඔයා ඉපදුනේ පළවෙනිදා ඉඳලා 9 වෙනිදා අතර දවසක නම් මූලාංකයකින් ඉපදුන කෙනෙක් ඔයා. ඔයා ඉපදුනේ 10 වෙනිදා ඉඳලා 31 වෙනිදා දවස අතර අංකයක නම් ඔයා සංයුක්ත අංකයකින් ඉපදුන කෙනෙක්. සාමාන්‍යයෙන් පළවෙනිදා ඉඳලා 9 වෙනිදා අතර ඉපදුන කෙනෙකුගේ හැඩය ස්වභාවය කියන්න ටිකක් ලේසි. ඒ අලව අඳුර ගන්න පහසුයි. අංක විද්‍යාවේ මූලික කොටස් දන්න ඕනම කෙනෙකුට මෙයාගේ උපන් දිනය, හැඩය, හැසිරීම කියන්න පුළුවන්. ඒ 10ත් 31ත් අතර සංයුක්ත අංකයකින් ඉපදුන කෙනෙක් නම් ඔයා උදාහරණයක් විදියට 13, 15, 21 නැතිනම් 29 වගේ දිනවල ඉපදුන ඔයාගේ හැඩය ලෙහෙසියෙන් හඳුනා ගන්න අමාරුයි. මොකද ඔයාගේ උපන් දිනය අංක 2ක් සංයුක්ත වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාගේ හැඩය, විදිය හරියටම කියන්න පුළුවන් අංක අතර ගැඹුරින්ම පීනන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඉතින් සංයුක්ත අංකයකින් ඉපදුන කෙනෙක් ගැන හරියටම කියන්නේ කොහොමද කියලා දැනගන්න, ඉගෙන ගන්න ඔබ කැමති නම් දැන්ම Pure Life Readers ආයතනයට කතා කරන්න. අපේ අංකය 077යි 500යි 58යි 32. WhatsApp message එකක් ඔබට දාන්න පුළුවන්. ඉතින් සංයුක්ත අංකයකින් උපන් කෙනෙකුගේ හැඩය, ගැඹුර, අභිරහස සහ මේ හැඩේ විවිධ කෝණයන් ගැඹුරින් බලන්න අපි ඔබට කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි. හරියටම පුද්ගලයාව අඳුනගෙන හරි ජීවිත විග්‍රහයක් දෙන්නේ කොහොමද කියලා අපි ඔබට කියලා දෙනවා. එන්න අංක විද්‍යාව අංක තුලින්ම ඉගෙන ගන්න. 077යි 500යි 58යි 32 අපේ අංකයට අදම කතා කරන්න. Pure Life Readers තුලින් මම සෞමි වර්ණකුල. Good news.